අවුරුදු 9න් රුමැටික් ෆීවර් හැදිලා තිබුණා. එතකොට ඒකෙන් හાર્ට් එකට හානි වෙලා තිබුණා. පස්සේ දැන් අවුරුදු 3කට කලින් මෙයා දීර්ඝකාලීන බෙහෙත් ඒතකොට මම බඳිනකොට මෙයා මට කිව්වා මේ දේවල්. මේ අවුරුදු 3කට කලින් අපි පෞද්ගලික රෝහලක හાર્ට් සර්ජරි එකක් කරා. එයාට මෙකැනිකල් වැල් එකක් දැම්මා. ඊට පස්සේ මේ කිඩ්නි ප්‍රශ්නේ චුට්ට ප්‍රෙෂර් වැඩි නිසා චුට්ට තිබ්බා. ඒ හાર્ට් සර්ජරි එකෙන් පස්සේ ඒකට වෙච්ච හානිය ඊට වඩා වැඩි වුණා. ඒකත් අවුරුදු 3ක් යනකම් අපි කොහොම හරි බෙහෙත් දීලා අල්ලගෙන කොහොම හරි තිමුකුත් ප්‍රශ්නයක් උනේ නැහැ. ඊට පස්සේ තමයි මේ දැන් මම විදේශගත වුණා. මගේ වැඩිදුර අධ්‍යාපනයේට මම විදේශගත වුණා නවසීලන්තේ. එතකොට මං මෙයා හස්බන්ඩ් වයි බබාවයි ගන්න වීසා දානකොට නොවැම්බර් වල අයියා කොරියා ටුවර් එකක් ගිහින් හිටියා. එතකොට එයා කිව්වා මම මේක ගිහිල්ලා ඇවිල්ලා තමයි මට වීසා දාන්න වෙන්නේ කියලා. කොරියා ටුවර් එක ගිහින් එනකොට මට මතක හැටියට ඇඟේ රෑෂ් එකක් වගේ ආවා. මං කෝක චුට්ටක් බලන්න මෙඩිකල් යන්න කලින් කියලා. ඊට පස්සේ බලනකොට තමයි මේ අපි දැනගත්තේ කිඩ්නි ෆේලියර් එකක් කියලා. ඊට පස්සේ ડોක්ටර් කිව්වා රුක්මන් ඔයාට ට්‍රාන්ස්ප්ලාන්ට් එකකට යන්න වෙනවා කියලා. පස්සේ එදා මෙයා මට ඒක කතා කළා කිව්වා මං කොහෙනම් දැන් වීසා දාන්න එපා ඔපරේෂන් එකෙන් පස්සේ මට ඔයාව ගන්න පුළුවන් කියලා මම කිව්වා ඔයා එහෙනම් අපි මේකට ලෑස්ති වෙමු කියලා අපිට අක් ගාලා ඩෝන කෙනෙක්වත් හොයාගෙන කොහොම හරි හැමදේම පරීක්ෂණ ටක් ගාලා කරගතින් කෙරුණා. ඉතින් ඒ කෙරිලා ඉවර වෙනකොට ඊට පස්සේ එතිකල් ඔක්කොමත් ඉවරලා මෙයාගේ කකුලේ මාර්තු මාසයේ වගේ මතක හැටියට මට කිව්වේ තුවාලයක් ආවා. ඒ තුවාලෙට මෙයා සර්ජිකල් ස්පීඩ් දාලා උණු වතුරෙන් හොදලා මේ වගේ කරලා මෙයාගේ දැනුමේ මෙයා ડોක්ටර්ට ඒක පෙන්නලා තිබුණා. ඊට පස්සේ නේ ඔක ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරනකොට හරියයි කියලා කිව්වලු. ඊට පස්සේ ඒක බර්න් වෙලා ඒ තුවාලේ මේක බර්න් වෙලා ඊට පස්සේ කොහොමද ඒකෙන් විස බීජයක් ගිහිල්ලා ඔහොම ඉද්දි සර්ජරි එක මැයි 6 වෙනිදාට තිබ්බ සර්ජරි එක සතියෙන් සතිය ලබන සතිය කරමු ඊළඟ සතිය කරමු කිය කල් ගියා. ඒ කල් ගියාම ඊට පස්සේ අපි තුවාල සම්බන්ධ ડોක්ටර් කෙනෙක්ව චන කරලා කොහොම හරි තුවාලේ හොඳ කරා. දැන් තුවාලේ හොඳයි. ඊට පස්සේ මෙයාට කිව්වා පර්මනන්ට් කැතීටර් එකක් දාන්න ඕන කියලා. ඒ පර්මනන්ට් කැතීටර් එක දැම්මේ අපි ජයවර්ධනපුර හොස්පිටල් එකෙන් කිව්වා බෑ කියලා. ඒකලු දාන්නේ ඕක ඕගොල්ලෝ ගිහිල්ලා මේ ડોක්ටර් කෙනෙක්ගේ නමක් කියලා එයාට කියලා දාන්නේ. එයා තුවාල සම්බන්ධ ડોක්ටර්. මම දන්නේ නැහැ ඒක එයා දානවද නැද්ද කියලා මම මෙඩිකල් ඒ ගැන දන්නේ නැහැ. එයා කො දාන්නම් කියලා ජෙනරල් හොස්පිටල් එකට එන්න කියලා මම පේන් වෝඩ්ස් දැම්මා ජෙනරල් හොස්පිටල්. පේන් වෝඩ්ස් දාලා මෙයාට ඒ කැතීටර් එක බ්‍රහස්පතින්දා ගිය සතියේ බ්‍රහස්පතින්දා තමයි මේ කැතීටර් එකට දැම්මේ. කැතීටර් එක දැම්මේ. එකක් මෙයා පෙත්තක් දීලා ඒත් කෙලින් උනේ නැහැ. ඊපස්සේ රෑ මම කෝල් කරා තාත්තා කිව්වේ නැද්ද මෙයා අමුතුයි කියලා. නෑ කිව්වා ડોක්ටර් ඇවිල්ලා බලලා කතා කරලා මෙයාට ප්‍රශ්නයක් නැහැ. හෙට ඩයලයිසිස් කරාම හරියයි කිව්වා. හෙට ටිකට් කපනවායි කිව්වා කියලා. මම කොහොම හරි කියලා කිව්වා. ඊට පස්සේ කොහරි කතා කරලා පැය එකමාරට විතර කතා කළා මං කව රුක්මන් අයියේ ඔයාට කොහොමද ඔයා හොඳින්ද රුක්මන් අයියේ මේ ඔව් නෑ හොඳින්ද කියලා මෙයා කියලා යටිතොල වෙව හැපුවා. මං කව තාත්තේ මෙයාට ওই ඩ්‍රවසිනස් ගතිය තියෙන්නේ ඕක හරියයි තාත්තේ ඩයලයිසිස් කරාම කියලා තාත්තා කව ඒක තමයි මෙයා හැබැයි දොඩ වුණා මං කව ඒක හරියනවා කියලා මෙයා තාත්තා මෙහෙම අත අල්ලනකොට මෙයා කෑ ගැහුවා. මං කව ඇයි කෑ ගහන්නේ කියලා. නෑ මං අත ඇල්ලුවා මෙයා කසයි කියලා බයට එහෙම කියලා. ඊට පස්සේ කොහොම හරි ඒ ටිකත් ඒ වෙලා එකමාරයි. කියන ලංකාව වෙලාවෙන් එකමාරයි. ඒතර මම එහෙන් උදේ 7ට විතර ඇති. පස්සේ ආයෙ මම කෝල් මම ඒක කියලා නිදාගත්තම ආයෙ පැය භාගයකට පස්සේ කෝල් කළා තාත්තා කිව්වා ડોක්ටර්ස්ලා ඇවිල්ලා මට හතිය වගේ ආවා. ඒතකොට ඔක්සිජන් එක තියෙන පස්වෙනි තට්ටුවේ. ඒක මෙයා වටින මිනිස්සෙක්. ගායකයෙක් කලාකාරයෙක් වටින මිනිස්සෙක්. ඒ මොනව නැතත් මගේ මහත්තයා මගේ දරුවටයි මටයි වටිනවා. එයා මගේ මහත්තයා මගේ දරුවගේ තාත්තා. ඔව්. එයා මං කිව්වා මේ ඔයා ඕක ඉවර කරලා ඔපරේෂන් එකෙන් පස්සේ ජනවරි වල මම පුතාව අරගන්නම්. ඔයාට වින්ටර් එකකට එයා කැමති නැති නිසා ඔයා වින්ටර් එක ඉවර වෙලා එන්න කියලා කිව්වා. මෙයා කෝ හා මං වින්ටර් එක ඉවර වෙලා එන්නම් කියලා. එයා මැරෙන්න කලින් දවසේවත් එයා හිතුවේ නෑ එයා මැරෙයි කියලා. එයා මට කෝ නෝන තව චුට්ටක් ඉවසන්න. මෙයා අන්තිම ටිකනේ යන්නේ. තව චුට්ටක් ඉවසන්න නෝන කියලා කිව්වා. මත් පුළුවන් උපරිම උත්සාහ කරලා මට මගේ මං හිටියේ රටේ නිව්සීලන්ත වල මගේ යාළුවෝ මට ගොඩක් උදව් කරා. මං කාගෙන්වත් වංචා කරලා හොරකම් කරලා මගේ මහත්තයාව මම බේරගන්න උත්සාහ කරේ නෑ. රවට්ටලා බොහොම අමාරුවෙන් මගේ යාළුවොත් එක්ක එකතු වෙලා අපි
එක එක්කෙනාගේ සහයෝගය ඇතුව එයාලා මට ලොකු උදව්වක් කරා. ඉතින් මට ඇත්තට මේක ලොකු ශක්තියක් වුණා. මොකද මම මේ රටින් ගිහිල්ලා වැඩි කාලයක් නැති නිසා. ඊට පස්සේ ඉතින් හැමදේම ඉතින් වතුරේ ගියාදෝ කියලා හිතුණා. මොකද මෙයාට ජනවරි මාසේ ඔපරේෂන් එක කරන්න තත්ත්වයක් අපිට තිබුණේ නැහැ. මොකද එතකොට එතිකල් එකවත් කරලා තිබුණේ නැහැ. එතිකල් එක කරේ අප්‍රේල් 11 වෙනිදා. අප්‍රේල් 11 අප්‍රේල් 10 හරි 11 හරි තමයි එතිකල් එක කරේ. එතිකල් රිසල්ට්ස් ආවේ අප්‍රේල් 20 ගණන් වල. එතකොට ජනවරි කරන්න ඔය කියන විදිහට තිබුණේ නැහැ.